තකදිමි තකජනු මොකක්ද මේකේ තියෙන වැදගත්කම? කාව රාග තාල. වශී වෙලාද? ඇලිලාද ගැලිලාද? ගායනා කරනකොට ශ්‍රුතියක් අවශ්‍ය වගේ තමයි නර්තනයේදී අපිට රිද්මයක් අවශ්‍යයි. මේක කාන්තාවන්ටම හැදුණු නර්තනයක්. ලාස්ට් එක ගන්න ගැහණු පක්ෂ. ඒක ඇරියොත් මුළු ලෝකෙම නිකන් භස්මාවශේෂ වෙනවා. පුර චක්‍රමාලාවක් දාගත්තා වගේ කියලා කියනවා. මාධ්‍යට ඕන විදියට දරුවව හසුරවන්නේ. මේක දේව වර්මක් කියලා තමයි මම නම් හිතන්නේ. මං අද ඉන්නේ මගේ පැරණිතම පාසල් මිතුරියක් වන මගේ සමීපතම සහෝදරියක් වන රංගනාරි දාසගේ නිවසේ. අපි ගියවර ඈත් එක කතා කරනකොට ඇගේ සාකච්ඡාවේදී අපි කිව්වා ටිකක් වැඩිපුර මේ නර්තන විෂය ගැන ගැඹුරින් කතා කරලා ඒ තියෙන ගැඹුර අපි ඊළඟ පරම්පරාවට අපේ දරුවන්ට මේක කියලා දෙනවා කියලා මේ ගැන සංවාදයක් ලක් කරනවා කියලා. ඉතින් අද මම ලෑස්ති වුණේ ඇත්ත එක කතා කරන්නට මේ නර්තනය කියන්නේ මොකක්ද, භරතනාට්‍යම් කියන්නේ මොකක්ද, භරතනාට්‍යම් අපිට ළඟයි. මේ වගේ කාරණා ගොඩාක් අපි කතා කරන්න හිතාගෙන ඉන්නවා. මුලින්ම මම රංගනා නර්තනය කියන්නේ මොකක්ද? භරතනාට්‍යම් වලට ඉස්සෙල්ලා නර්තනය කියන්නේ මොකක්ද? මේකේ තියෙන වැදගත්කම. නර්තනය කියන්නේ ප්‍රකාශන මාධ්‍යයක්. ඒ කියන්නේ අපි ඒකට කියන එක්ස්ප්‍රෙසිව් මීඩියා. මොකද කෙනෙකුට ලං වෙන්න පුළුවන් සරලම සහ සමීපතම මාධ්‍ය තමයි ප්‍රකාශන මාධ්‍ය. විශේෂයෙන් මගේ විෂයගත භරතනාට්‍යම් වල අපේ තියෙන ප්‍රකාශන මාධ්‍ය පමණයි. මොකද අපේ දෙබස් නැහැ. එතකොට අපි අපේ ප්‍රකාශනය අපි ප්‍රේක්ෂකයන්ට දෙන්නේ අපේ මුද්‍රාස් වලින් සහ අපේ මූණේ තියෙන ඉරියව් වලින්. ඉතින් අර නර්තනය කියලා අපි ගත්තම අපිට කියන්න පුළුවන් එක ප්‍රකාශන මාධ්‍යයක් කියලා. දැන් නර්තනය කියන්නේ ඉතා පුළුල් පරාසයක් නේ. පුළුල් විශාල මාතෘකාවක්. මේකේ භරතනාට්‍යම් කියන්නේ මේක අපිට ආවේනික වෙච්ච සම්ප්‍රදායක් නෙවෙයි. ඇයි රංගනවා භරතනාට්‍යම් ශෛලියම හදාරන්න තියෙන්නේ කියලා. ඇයි භරතනාට්‍යම් හැදෙන්නේ? භරතනාට්‍යම් හදාරන්න හේතුව තමයි එකක් මගේ මව. ඇයි ප්‍රවීණ නර්තන ශිල්පිනියක් ලංකාවේ. ඇය තුලින් තමයි මම දැක්කේ නර්තනය කියන්නේ මොකක්ද කියන එක. මොකද මං හරි පොඩි වයසක මං අවුරුදු 3 මට අවුරුදු 3ක් විතර ඇති. එතකොට මම ඇය තමයි මගේ රෝල් මොඩල් එක උනේ. එතකොට ඇයගෙන් මම ඉගෙන ගත්තේ නර්තනය කියන දේ පමණයි. ඒ කියන්නේ භරතනාට්‍යම් කියන දේ නෙවෙයි මම ඉගෙන ගත්තේ නර්තනය කියන්නේ මොකක්ද කියන එක. මොකද ඇය ළමයින්ට උගන්වන විදිහ, එතකොට ඇය නර්තනයේ යෙදෙනකොට තිබ්බ මේ ප්‍රකාශනය ඒ ඔක්කොම මට සමීප වුණා. ඉතින් විශේෂයෙන් දැන් උඩරට පහත රට සබරගම් නර්තන සම්ප්‍රදාය මම හැදෑරුවත් මේක තමයි මං හිතන්නේ මට හුඟක්ම සමීප වෙච්ච නර්තන විෂය. ඒ කියන්නේ භරතනාට්‍යය. ඔබ නර්තනය පටන් ගත්තේ මොන කාලෙද කියලා මම අහුවා. බොහොම කුඩා වයසක මම පටන් ගත්තේ. මම හිතන අවුරුදු 3මාරක් විතර ඇති. අපේ මේ ලදරු පාසලේ තිබ්බ විවිධ ප්‍රසංගයක්. ඒකේ මම නර්තනය යෙදුණා. මගේම ස්වතන්ත්‍ර නිර්මාණයක් ඒක. එගොඩ මල් නෙලනා මල් එතන. ඕක තමයි මගේ පළවෙනි වේදිකා ප්‍රවිෂ්ටය. හැබැයි මම අහලා තියෙන්නේ ඔබ කියන්නේ ඉපදෙන්නත් කලින්ම ඔබේ මව කුසේ ඉන්නකොට ඔබේ මවගේ ප්‍රවීණ නර්තනාචාර්ය පද්මිනී දහනායක මහත්මියගේ කුසේ ඉන්නකොට කලලයක් වෙලා ඉන්නකොට ඇය නර්තනයේ යෙදුණා කියලා. ඔව්. එතකොට මම හිතන්නේ ඇයට මාස 5ක් විතර ඇති. මහවැලි ගීත 나ටකයේ ඇය නර්තනය අධ්‍යක්ෂණය කරා. නැටුවේ නෑ නර්තන අධ්‍යක්ෂණය කරනකොට මම හිතන්නේ අම්මට මාස 5ක් විතර ඇති. මාස 5ක කලලයක්. ඉතින් සමහරට ඒවත් මට ආවෙනික වෙන්න ඇති. සමීප වෙන්න ඇති මේ නර්තනය කියන්නේ මොකක්ද කියලා මට ඇයගේ කුස තුල ඉඳිදී මට දැනෙන්න ඇති. මේ භරතනාට්‍යම් මොකද්ද අපිට තියෙන සම්බන්ධය රංගනා? මොකද භරතනාට්‍යම් කියන්නේ අපේ දෙයක් නෙමෙයි. මේක ඉන්දියාවේ නර්තන ශෛලියක්. මේක අපිට
ගැලපෙන්නේ කොහොමද? නෑ මෙහෙමයි. දැන් බොහෝම පැරණිතර නර්තන සම්ප්‍රදායන් 4ක් තියෙනවානේ ඉන්දියාවේ. භරතනාට්‍යම් කතකලි සහ මණිපුරි. විශේෂයෙන් මගේ විෂය ගත්තොත් භරතනාට්‍යම් කියන්නේ තංජවුරු ප්‍රදේශයේ තමයි ප්‍රචලිත නර්තන සම්ප්‍රදායක්. ඕක දේවදාසීන්ගේ නර්තන සම්ප්‍රදායක්. ඉතින් ඕක අනිත් නර්තන සම්ප්‍රදායන් වලට වැඩිය මේක ටිකක් ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ මොකද මේකේ සුවිශේෂී රාශියක් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් අපි ගත්තොත් ප්‍රකාශන මාධ්‍ය අර මම ඉස්සෙල්ලා ගිය ප්‍රකාශන මාධ්‍ය කියන්නේ භාව ප්‍රකාශනය. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් එක්ස්ප්‍රෙෂන්ස් කියලා. ඒවා අනිත් සම්ප්‍රදාය දැන් කතක් නර්තන සම්ප්‍රදාය බොහොම සුළුවෙන් යන්නේ. ඒතර කතකලි නර්තන සම්ප්‍රදායෙත් එහෙමයි. මණිපුරි නර්තන සම්ප්‍රදායෙත් ඒක යන්නේ බොහොම සුළු වශයෙන්. නමුත් භරතනාට්‍යම් වල උගා ඒක එම්ෆසයිස් කරනවා. ඒ කියන්නේ ඒකට ප්‍රමුඛ ස්ථානය දෙනවා. ඉතින් ඕක බොහොම ජනප්‍රිය වෙන්න හේතුව තමයි ඔක දේවදාසීන් විසින් ආව නර්තන සම්ප්‍රදායක්. දේවදාසීන් කියන්නේ කවුද? දේවදාසීන් කියන්නේ ඉස්සර කෝවිල් වල පුද සත්කාර කරන්නේ කන්‍යාවියන්. එතකොට ඒ ස්ටැචුස් වලට ඒගොල්ලන් පුද සත්කාර කරලා ඉවර වෙලා ඒක ඉදිරිපිට ඒගොල්ලන් ඒ මූර්ති ඉදිරිපිට මේගොල්ලන් නර්තනයේ යෙදෙනවා. මොකද ඒගොල්ලන් හිතන්නේ පුද සත්කාර කරාට පස්සේ මේ මූර්ති වලට පණ එනවා කියලා. ඉතින් ඒගොල්ලන් නර්තනයක් ඉදිරිපත් කරා. නමුත් ඒක භරතනාට්‍යම් නෙවෙයි. යම් කිසි නර්තනයක් හැබැයි ගායනයක් වාදනයක් මුකුත් නැතුව. ඊට පස්සේ තමයි ඔක ක්‍රමක්‍රමයෙන් සමාජගත වෙලා හරියට ක්‍රමානුකූලව භරතනාට්‍ය නර්තන සම්ප්‍රදාය බිහි වුණා. ඔය දේවදාසීන් ගැන කතා කරනකොට දේවාලත් එක්ක සම්බන්ධයක් තියෙනව නේද? දේවදාසීන් නැතුවේ දේවාල වල කියලා අපි අහලා තියෙනවා. ඔව් දේවදාසීන් කියන්නේ servants of gods. එතකොට ඒගොල්ලන් නර්තනයේ යෙදෙන්නේ කෝවිල් වල. කෝවිලෙන් තමයි ඊට පස්සේ ඔක රජ වාසලට ඇවිල්ලා ඊට පස්සේ තමයි ඔකට මේ සහෝදරයෝ 4 දෙනෙක් ඉන්නවා. චින්නయ్య, පොන්නయ్య, සිවානන්ද, වඩිවේලු කියලා. ඒ 4 දෙනා 4 විද ක්‍රමයකට ජනප්‍රියටපත් වෙච්ච 4 දෙනෙක්. එතකොට ඒගොල්ලන් තමයි ඔය නර්තන සම්ප්‍රදාය භරතනාට්‍යමේ නර්තන සම්ප්‍රදායට හරියට ෆ්‍රේම් එකක් දුන්නේ ඒගොල්ලන්. අපි අහලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තමයි මේකේ බේස් එක පදනම කියලා භරතනාට්‍යම. දැන් භූමිය විදිහට ගත්තම ලංකාවට ඕකත් ඔය භූගෝලීය සාධකයක් හේතු වෙනවා. පොත තමිල්නාඩු කියන්නේ අපිට බොහොම සමීප දේශපාලනික වශයෙන්ුයි භූමිය පැත්තෙනුයි අපේ රටේ ඉන්න ද්‍රවිඩ ජාතිකයන්ගේ මේ ජීවන රටාවත් එක්කයි ඔය ඔක්කොම තමිල්නාඩු අපිට සම්බන්ධ වෙන ගොඩක් සමීපයින්. ඕක හේතුවක්ද මේ? මම හිතන්නේ ඉස්සර දැන් විජය රජුරෝ ලංකාවට ආවෙත් ඉන්දියාවෙන්. එතකොට ඔහු සමග යම්කිසි පිරිසක් පැමිණියානේ. එතකොට ඒ පිරිස මං හිතන විදිහට ඉතිහාසයේ ලියලා නැහැනේ කවදාවත් විජය රජු සමග ඔවුන් සියලු දෙනාම නැවත ගියා කියන්නේ. එතකොට ඒ සුළු පිරිසක් ඉන්නේ ඇති. ඒ සුළු පිරිසගේ අතර යම්කිසි කලාවක් දන්න කට්ටියක් ඉන්නේ ඇති. ඒකෙන් තමයි ඔය කුවේණි දැන් සාමාන්‍යයෙන් අපේ කුවේණි ගත්තත් එතකොට කුවේණිටත් යම් කිසි නර්තන සම්ප්‍රදායක් තිබ්බා. එතකොට ඒ ආර්යයන්ගේ පැමිණීමත් එක්ක සමහර විට භරතනාට්‍යම් මේ මං කියන්නේ සමහරට කලාවත් එන්නේ ඇති කියලා මං හිතන්නේ පොතපතේ සඳහන් වෙලා තියෙනවා. දැන් ඔය මේ දැන් භරතනාට්‍යම් සහ භරතනාට්‍ය මොකක් නාට්‍යම් ඔය භරතනාට්‍යම්ද හරි වචනේ භරතනාට්‍යද හරි වචනේ? භරතනාට්‍යම් දැන් භාරත කියලා ගත්තොත් භාව රාග තාල. භාව කියන්නේ අපේ ප්‍රකාශන. එහෙම නැත්නම් facial expressions. භාව රාග කියන්නේ නොයෙකුත් රාග තියෙනවා. අපිට තියෙනවා 72 මේලකර්ත රාගස් තියෙනවා. එතකොට ඒ රාග ආශ්‍රිතව තමයි අපි නර්තන අංග නිර්මාණය වෙන්නේ. භාව රාග සහ තාල කියන්නේ rhythmic patterns. අපිට තාල වර්ග 5ක් තියෙනවා. පංච ජතිද අපි කියනවා. තිස්ස චතුරස්‍ර ඛණ්ඩ මිශ්‍ර සංකීර්ණ. ඒවත් එක්කද මොකද ඕනම දැන් ගායනා කරනකොට සුතියක් අවශ්‍ය වගේ තමයි නර්තනයේදී අපිට රිද්මයක් අවශ්‍යයි. එතකොට භාව රාග තාල ඔය තුන එකතු වුණාම තමයි නාට්‍යම් කියන ඩාන්ස් කියන එක හැදෙන්නේ. එතකොට භරත නාට්‍යම් සාමාන්‍යයෙන් අපි කියනවා භරත නාට්‍යම් කියන භාව රාග තාල සාමාන්‍ය ಭಾರತ දේශයේ ප්‍රසිද්ධ නර්තන සම්ප්‍රදායක් වන භරත නාට්‍යම් සම්ප්‍රදාය සහ භරත මුනි විසින්
පස්වෙනි වේදය තමයි නාට්‍ය වේද. එතකොට එතකොට භරතමුනිගේ පස්වෙනි වේදය සහ ಭಾರತ දේශයේ ප්‍රචලිත නර්තන සම්ප්‍රදායක් සහ භාවරාග තාල තුන සම්මිශ්‍රණයකින් තමයි නාට්‍ය මේ ගැන එහෙම නැත්නම් ඩාන්ස් කියන දේ ඇති වෙන්නේ. භරතනාට්‍යම් ගොඩක් හරි සුන්දර බොහොම මේ ලාලිත්‍යයක් එක්ක මේක ඉරියව් මේකේ තියෙන මේ චලන රටා බොහොම හරි ලාලිත්‍යයක් එක්ක යන්නේ. මේක මේ කාන්තාවන්ට විතරක් තියෙන නර්තන සම්ප්‍රදායක්ද මේක කාන්තාවන්ටම හැදුණු නර්තනයක්ද? නෑ මෙහෙමයි. දැන් භරතනාට්‍යම් ඉස්සෙල්ලාම ඕක මේ බ්‍රහ්ම වේසෙන් ඕක නාට්‍ය වේදය හඳුනාගන්නට පස්සේ ඕක ගියා ශිව දෙවියන්ට. ශිව දෙවියෝ කියන්නේ නර්තනයේ අධිපති. එතකොට ශිව දෙවියන්ගෙන් ගියා දැන් මෙහෙමනේ දැන් පිරිමි කෙනෙක් නටනකොට ගොඩාක් වෙලාවකට අපිට බලන් ඉන්න ඒකාකාරීත්වයක් තියෙනවනේ. ඕකෙන් ශිව දෙවියෝ කල්පනා කරා දැන් මේකට ලාස්‍ය එකතු කරන්න ඕන කියලා. ඊට පස්සේ ශිව දෙවියන්ගේ මේකට ගියා පාර්වතීට. පාර්වතීගෙන් ගියා මේකට ඌෂට. ඌෂගෙන් ගියා ගෝපීස්ලට. ගෝපීස්ලා කියන්නේ ක්‍රිෂ්ණත් එක්ක එකට සෙල්ලම් කරන පිරිසක්. ගෝපීස් අතර ඔක ප්‍රසිද්ධ වුණා. එතකොට තමයි ඔකට තියෙනවා තාණ්ඩව සහ ලාස්‍ය කියන කොටස් දෙකක්. තාණ්ඩව කරන්නේ පිරිමි පක්ෂය. ලාස්‍ය කරන්නේ ගැහැණු පක්ෂය. එතකොට එහෙම තමයි ඔක සම්බන්ධ වෙන්නේ. එතකොට මේ පාර්වතී දෙවංගන මේ භරතනාට්‍යම් මේ ඌෂා කියන්නේ මම හිතන්නේ මේ අර පකුසාගේ දියණිය කියන එක කියන්නේ. ඔව්. ඌෂාද එතකොට මේක දිගට අරන් යනවා. නෑ. ඌෂගෙන් යනවා ගෝපීස්ලට. ඊට පස්සේ ඔක ව්‍යාප්ත වෙන පොඩ ප්‍රසිද්ධ වෙලා තමයි ওই නර්තන සම්ප්‍රදාය සමාජගත වෙන්නේ. ගෝපිකාවන් කියන්නේ ద్వාරකාය කියන ගෝපිකාව. ගෝපිකාවන් කියන්නේ කවුද වෙනකන? ගෝපිකාව කියන්නේ ක්‍රිෂ්ණා කියන චරිතය අපි ගත්තොත් බොහොම සෙල්ලක්කාර බොහොම සුන්දර චරිතයක් නේ ක්‍රිෂ්ණා. එතකොට ක්‍රිෂ්ණාගේ වටේ ඉන්නවා පිරිසක්. දැන් රාධා කියන්නේ ඇත්තටම ක්‍රිෂ්ණාගේ ඩිවෝටි කෙනෙක්. හරිද? එතකොට රාධාගේ යහළුව තමයි ගෝපීස්ලා කියන්නේ. ගෝපීස්ලා කියන්නේ ගැහැණු පිරිසක්. එතකොට ඒ ගෝපීස්ලට යන්නේ මොකද එතන ලාස්‍ය ඇති වෙනවනේ. එතකොට ගෝපීස්ලාගෙන් එතනට යන නමුත් ගෝපීස්ලා කරන්නේ භරතනාට්‍යම් නෙවෙයි. නමුත් ලාස්‍ය ඒගොල්ලන්ගේ තමයි මතුවෙන්නේ. ඔහොම තමයි ඔක මේ ව්‍යාප්ත වෙන්නේ. කොහොමද ගෝපිකාවන් තමයි මේ දිව්‍යමය නාට්‍යයන්ගේ මිනිස්සුන්ට ගෙනියන්නේ. එහෙමයි. එතකොට මේක මේ දෙවියන්ට අයිති දෙයක්ද මේක? අනිවාර්යෙන් දෙවියෝ ප්‍රමුඛව තමයි අපි ඕනම නර්තනයක් ඉදිරිපත් කරන. විශේෂයෙන් අපේ නර්තනයේ දැන් ශිව දෙවියෝ තමයි ප්‍රධාන අධිපති. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් භරතනාට්‍යම් සම්ප්‍රදාය පටන් ගන්නකොට අපි ස්තෝත්‍ර කියලා පටන් ගන්නවා. ස්තෝත්‍ර කියන්නේ එක එක දෙවියන්ට ආවේනික වූ ස්තෝත්‍ර තියෙනවා. ඒවා අපි කියලා තමයි පටන් ගන්නෙ. සහ අපේ තියෙන භරතනාට්‍ය සම්ප්‍රදායේ නමස්කාරය කියලා දෙයක්. නමස්කාරය කියලා අපි අදහස් කරන්නේ භූමා දේවිගෙන් සහ අපේ හතර වටේ ඉන්න දෙවියන්ගෙන් අපි අවසර ගන්නවා මේ දැන් අපිට නර්තනය ආරම්භ කරන්න සහ ඒ සියලු දෙවියන්ගේ රැකවරණය ලැබිලා භූමා දේවිගෙනුත් අවසර ගන්නවා. මොකද ඒගොල්ලන් කියනවා මේ අපි වැරදි විදියට පද පෑගුවොත් ඒක භූමා දේවිට රිදෙනවා කියලා. ඒ නිසා තමයි අපි භූමා දේවියෙන් අවසර ගන්න අපේ යම්කිසි වැරද්දක් සිද්ධ වුණොත් අපිට සමාව දෙන්න කියන දේ අපි নমස්කාරයෙන් අපි අර්ථ දක්වන්නේ ඒකයි. අපි දැකලා තියෙනවා ශිව දෙවි නර්තනයේ බොහොම ප්‍රචණ්ඩත්වය පෙන්වන මේ ලෝක විනාශය මේ මූණෙන් පෙන්වන මේ ශිව දෙවි නර්තනයත් එක්ක ඒක භරතනාට්‍යම් එක්ක සම්බන්ධයක් තියෙනවද? ශිව දෙවියන්ට නොයෙකුත් නම් තියෙනවා. එක නම තමයි ත්‍රිමූර්ති. ත්‍රිමූර්ති කියන්නේ ශිව දෙවියන්ට ඇස් තුනක් තියෙනවා. මේ නළලේ තියෙන එක ඇහැක්. හැබැයි ඒක හැමතිස්සෙම ඇරෙන්නේ නැහැ. ඒක ඇරියොත් මුළු ලෝකෙම නිකන් භස්මාවශේෂ වෙනවා. ඒක යට ඒ කියන්නේ යා උච්ච ස්ථානයට ආවම තමයි ඒ දේ වෙන්නේ. ඒකයි අපිට කියන්නේ ත්‍රිමූර්ති කියලා කියන්නේ අපි යට. මොකද මෙතන තමයි ඒක තියෙන්නේ. මේක ඇරියම අපි දැන් ඒක නර්තනෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ ශිව දෙවියෝ සාමාන්‍යයෙන් නර්තනයේ යෙදෙන්නේ බොහොම කාම් විදියට, බොහොම සෞම්‍ය විදියට. නමුත් ඔහුට යම් කිසි දෙයක් දැනුනොත්
ඊට පස්සේ ඒක වෙනවා තාණ්ඩව විදියට කරනවා. මොකද එතනදී අපිට තියෙනවා අපි කියනවා ශිව තාණ්ඩව කියලා නර්තනයක්. ශිව තාණ්ඩවයේ ඒ කියන්නේ ශිවයා උච්චතම අවස්ථාවට පැමිණෙලා තියෙනවා. එතනදී ඔහුගේ නර්තනය සාමාන්‍ය නර්තනයකට හුඟක් වෙනස්. ඒකට අපි කියනවා ශිව තාණ්ඩව. දැන් ඔබ කතා කරගෙන යන විදිහට දැන් මේ කොහොමම ඉන්දියානු ස්වරූපේනේ තියෙන්නේ. දැන් ඔබේ ස්වරූපයත් ඔබ නළලේ තිලකේ තියෙන ඔබේ ඇඳුම ඔබේ දිලිසෙන මේ ආයිත්තම් ඔක්කොම ඉන්දියානු විදිහට තියෙන්නේ. ඔබේ මවත් එහෙමයි. ඔබේ මවත්ගේ රූප අපි දකිනකොට අය නිතරම මේ ද්‍රවිඩ කාන්තාවක් වගේ තමයි මේ සිංහල සමාජයේ පෙනී හිටියේ. ඒ තරමටම ඔබ සහ ඔබේ මව මේ ඉන්දියානු නැටුම් සම්ප්‍රදායට වශී වෙලාද ඇලිලාද ගැලිලාද? ඒක මම හිතන්නේ අපිට මටත් මගේ මවටත් එක ජන්මයෙන් ආපු දෙයක්. මේක දේව වර්ම කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් හුඟක් නර්තන ශිල්පිනියෝ අඳින්න කැමති ලස්සනට ඉන්දියානු විදියට අඳින්න කැමති. මම විශේෂයෙන් අඳින්න කැමති. ඒ විදිහට මොකද අපේ අනන්‍යතාවයක් ඒක. අන්තික මොට්ටුව කියන්නේ අනන්‍යතාවයක්. එතකොට ලස්සන ආභරණ දාන එක මොකද දැන් අපි කියන්න ඕනේ නැහැ. දැන් අනිත් ශිල්පිනියන්ව හඳුනා දෙන්න ඕනේ නමින්. නමුත් ඩාන්ස් කෙනෙක් කිව්වම ඕන කෙනෙක්ට ප්‍රතිරූපය වෙනස්. මොකද ඒ කියන්නේ අපි තමයි ලස්සනට මදින. දැන් මේ පාසලේ ගත්තත් නැටුම් ටීචර් හොඳටම ලස්සනම මේ අඳින්නේ. ඒ වගේ නර්තන ශිල්පිනියෙකුට මොකද ඒක ඒ නර්තනයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා වර්ණ භාවිතය ඒ ඔක්කොගෙම දැනුමක් තියෙනවා නර්තන ශිල්පිනියෙකුට. එතකොට එයා දන්නවා කොහොමද වර්ණ භාවිතා කරන්නේ. අපි කියන කොන්ට්‍රාස්ට් කලර්ස් කියලා අපි කියන්නේ. එතකොට කොහොමද ඒකට තමන්ගේ ඇඳුමට උචිත වෙන ආභරණ කොහොමද දාන්නේ. ඒ දැනුම තියෙනවා නර්තන ශිල්පිනියෙකුට. ඒකයි අර නර්තන ශිල්පිනියක් තවත් විෂයක් එක්ක වෙනස් විදිහට දකින්නේ. මොකද එයා ලස්සනට අඳින්නේ. මොකද එයා අර නර්තනය ගැන හොඳින් දන්න කෙනෙක් නිසා. මේ භරතනාට්‍යම් වල ඇඳුම ප්‍රධානයි. අපි දකින ඇඳුම හිතන්නේ විශාල මුදලකුත් යනවා ඇති ඇඳුමටනේ. අපි දැකලා තියෙනවා දරංගේතම් එකක් තියෙනකොට මේ ඇඳුම ඒ ආයිත්තම් ඒ සැරසිලි වෙන නැටුම් සම්ප්‍රදායන්ට වඩා වෙනස් සහ හරි සංකීර්ණයි. ඒ වගේම මේ හරි කලර්ෆුල් හරි චිත්තාකර්ෂණීයයි අසට ප්‍රියයි. මේ ඇඳුම ගැන රංගනා කියන්න පොඩ්ඩක් මොකද්ද මේ ඇඳුම? ඉස්සෙල්ලා මම කියන්නේ මේ අරංගිත්‍රමක් කියන්නේ මොකද්ද කියන එක. ඒක තමයි යම්කිසි ශිෂ්‍යාවක් හෝ ශිෂ්‍යෙක් අවුරුදු 5ක පාඨමාලාවක් හදාරලා එයාව වේදිකාවට පළවෙනි වතාවට වේදිකාවට ප්‍රවිෂ්ඨ වීම තමයි අපි අරංගේත්‍රම් කියලා කියන්නේ. අරං කියන්නේ වේදිකාව, ඒත්‍රම් කියන්නේ පිවිසීම. එතකොට ඒක කරන්නම ඕනේ කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. මොකද මට ඔතනදී මට එකක් කියන්න ඕනේ. එක්තරා කලාකරුවෙක් කියලා තියෙනවා මේ වැරදි විදිහට අර්ථකථනය කරලා තියෙනවා මේ අරංගේත්‍රම් කියන එක කියන්නේ මේ උරචක්‍ර මාලාවක් දාගත්තා වගේ කියලා කියනවා. සාමාන්‍ය උරචක්‍ර මාලාවක් දාගත්තයි කිව්වම මේක දාගත්ත පස්සේ අපිට ගලවන්න බෑනේ. ඒකනේ කියන්නේ උරචක්‍ර මාලා. නමුත් ඒක වැරදි. මොකද ඒක කිසිම ගුරුවරයෙකු කිසිම ආචාර්යවරයෙක් ළමයෙකුට බලපෑමක් කරන්නේ ඔයා කරන්න ඕනේ කියන එක. ඒක තීරණය කරන්නේ ආචාර්යවරයා. ඔය මේ කීප කලාකරුවෝ කවුද කියලා මම දන්නවා. අය ඔහු ඉතාම දැනුවත් ප්‍රවීණ මේ බොහොම මේ බුද්ධිමත්ව කතා කරන කලාකරුවෙක්. ඔය සමහරවිට යාට වැරදි අර්ථකථනයක් හෝ වැරදි දෙයක් දකින්න ඇති. ඒක නිසා තමයි ඔහු කියන්නේ නැති උරචක්‍ර මාලාව ගැන. දැන් මම උකට කියන්න ගියේ. එතකොට ඒක තීරණය වෙන්නේ ආචාර්යවරයා සහ ඒක ළමයාගේ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. නිකන් වේදික මොකද පැය 3මාරක 4ක පමණ කාලයක් ඇය නර්තනයේ යෙදෙන්න ඕනේ. එතකොට ඇයට දක්ෂතාවයක් තියෙන්න ඕනේ. මොකද ගුරුවරයාගේ දක්ෂතාවයේ පේන්නේ ගුරුවරයාගේ තියෙන ඉගැන්වීම කොච්චර දුරට උගන්න තියෙන එක පේන්නේ දරුවා තුලින්. එතකොට දරුවාව වේදිකාවට දාන සුදුසුයි කියලා තීරණය වෙන්නේ ගුරුවරයා. එතකොට ඒක කරන්න ඕනේ කියලා කොහෙවත් කිසිම පොතක සඳහන් වෙලා නැහැ. ඒක තමන්ගේ වත්කම් අනුව සිදු කරන්න පුළුවන්. දැන් ඔය අරංගේත්‍රම් උලෙලක් කියන්නේ ගුරුවරයාවත් ප්‍රදර්ශනීය වෙන අවස්ථාවක් නේ. ඔව්. ශිෂ්‍යයා විතරක් නෙමෙයි. ඔව්. දැන් මේ අරංගේත්‍රම් කාලය කොච්චරද ඒ කාලේ තීන්දුව කරන්නේ කවුද? සාමාන්‍යයෙන් අවුරුදු 5ක පාඨමාලා.
අවුරුදු 5ක කාලයක් ඇය ගුරුවරයා යටතේ ඉගෙනුම ලබනවා. ඊට පස්සේ එක්තරා කාලයක් ගියාට පස්සේ ඒ ගුරුවරයාට පේනවා නම් එයාට දක්ෂතාවයක් තියෙනවා කියන එක ඉස්සලාම ඒ ගුරුවරයා කරන්නේ දෙමව්පියන් වඳ ගහලා දෙමව්පියන්ව දැනුවත් කරනවා. දැන් මෙන්න මෙහෙමයි මේ දරුවා සුදුසුයි මේ දරුවා දක්ෂයි ඔයගලන්ට පුළුවන් නම් මේ දරුවා කලෙලි බහින්න සූදානම් කියන දේ ඒ සංඥාව දෙන්නේ ගුරුවරයා. මේ දෙමව්පියන්ට කියන්න බෑ. දෙමව්පියන්ට කියන්න බෑ අනේ ටීචර් මගේ දරුවව දාන්න එහෙම කියන්න බෑ. මොකද ගුරුවරයා තමයි ඒක තීරණය කරන්නේ. ඔබේ මව එකපාරක් කියලා තිබ්බා සාමාන්‍යයෙන් අවුරුදු 12ත් 13ත් අතර කාලයක් ඒ ශිෂ්‍යභාවය ගත කරලා ඉගෙනගෙන තමයි අරංගේතම් වලට ශිෂ්‍යෙක් යොමු කෙරෙන්නේ කියලා. ඔව් සාමාන්‍යයෙන් දැන් අපි කියමු අවුරුදු 7ක 8ක දැන් සාමාන්‍ය එක්සෙප්ෂනල් කේසස් තියෙනවානේ. සුවිශේෂී තත්ත්ව තියෙනවා. නමුත් මම කියන්නේ යම් කිසි දරුවෙක් අඩු ගන්න 12ක් 13ක්වත් එන්න ඕනේ අරංගේට්‍රම එකක් කරන්න. මොකද සමහරක් අපේ තියෙනවා නර්තන අංග භාව ප්‍රකාශ තුනේ ශෘංගාර රසය එහෙමෙන් පෙන්නන නොයෙකුත් අවස්ථාන් තියෙනවා. ඒ අවස්ථාවවලදී අර පොඩි දරුවෙකුට ඒක අමාරු ඒක ගන්න. ඉතින් මම යෝජනා කරන්නේ අඩුම ගානේ 12 අඩුම ගානේ 14ක් වගේ දරුවෙකුට එතකොට යම් කිසියක් ඇයට තේරෙනවනේ. අර පොඩි වයසේ දරුවා වේදිකාවට දැම්මම ඒ දරුවාගෙන් හරි දෙයක් එළියට එන්නේ නැහැ. මොකද ඒ දරුවා පොඩි. එතකොට අපිට එයාට ආදරේ ප්‍රකාශ කරන්න ඕනේ විදිය දරුවට අපි කියලා දෙන්න බෑ. මොකද ඒ දරුවා දන්නේ නැහැ. ඉතින් අර 12 අඩුම ගානේ 14න් ඉහළ නම් අපිට පුළුවන් එතකොට යම්කිසි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ මොකද විශේෂයෙන් භරතනාට්‍යම් වල තියෙනවා අංග තියෙනවා. දැන් අපි ගත්තොත් ශබ්දම් වර්ණම් වගේ නර්තන අංගවල නොයෙකුත් තියෙනවා භාව ප්‍රකාශන විවිධාකාර ලෙස පෙන්වුම් කරන්නේ. එතකොට ඒක පොඩි දරුවෙකුට අමාරුයි. ඒක එක සැරේම ගන්න අමාරුයි. ඒ නිසා තමයි මම කියන්නේ අඩුම ගානේ 14ක් 12න් ඉහළ. දැන් මම නම් කියන සුදුසුම වයස 14 5. දැන් අපි දැකලා තියෙනවා දැන් ඔය රියැලිටි ෂෝස් වල අවුරුදු 7 8 ළමයි මේ ටීවී channel වල ඩාන්ස් කරනවා. හොඳට ඩාන්ස් කරනවා. මම දැක්කා ඔබත් විනිශ්චය මණ්ඩලයකට ඉන්නවා ඒක. ඒ හොඳට ඩාන්ස් කරනවා කියන්නේ නෙවෙයි මට කියන්නේ මෙහෙමයි දැන්. ඒ වගේ දේවල් යන්නේ රියැලිටිනේ. එතකොට ඒ රියැලිටි මාධ්‍ය කරන යම්කිසි මාධ්‍යයක් ඒ තුලින් ජනප්‍රිය වෙනවා. එතකොට ඒගොල්ලන් බලන්නේ නැහැනේ මේ දරුවා මොකද්ද කරන්නේ මේ දරුවගේ වයසද මේ දරුවට උචිතද කියන දේ මාධ්‍ය බලන්නේ නැහැ. මාධ්‍යයට ඕන විදියට දරුවව හසුරවන්නේ. ඉතින් දැන් මමත් හිටියා ඔය මේ විනිශ්චය මණ්ඩල වල. හැබැයි මම නම් කෙලින්ම කියනවා ඒ දරුවට සහ දෙමව්පියන්ට මෙවැනි දරුවන්ට මෙවැනි ගීත සුදුසු නැහැ. ළමා ගීත තියෙනවා. එතකොට අන්න ඒ වගේ දැනුවත් කරන්න ඕනේ අපි දෙමව්පියෝ කියන්නේ නර්තනය ගැන දන්නේ. ඕනම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කැමතිනේ දරුවෙක්ව ටෙලිවිෂන් එකේ දකින්න. එතකොට මොකද මාධ්‍යයට කියන්නත් බෑ. මොකද මාධ්‍ය කිසි දැනුමක් නැහැ. නමුත් විනිශ්චය මණ්ඩලයේ අපි ඉඳගනකොට අපි ලොකු වගකීමක් තියෙනවා. එතකොට අපිට දැනුවත් කරන්න පුළුවන් ඒ දෙමව්පියෝ සහ ඒ දරුවට උචිත ලෙස ඒ නර්තන ඉදිරිපත් කරන්න. මොකද මම දැන් දැකලා තියෙනවා හුඟක් දරුවන්ට දැන් ගීත තෝරගන්නකොට ඒ දරුවන්ට කරන්න බෑ ඒ ගීත. බොහොම ප්‍රේමාන්විත ශෘංගාරී තාමත් උච්චතම විදියට තියෙන ගීත නර්තනයේ යෙදීමේදී ඒ ගීතයේ රස අසාධාරණයක් එකwidehatකින් සිද්ධ වෙනවා සහ ඒ දරුවාගේ ඒ වයසට වැඩි ඉක්මවා පෙන්눔 කරන්න උත්සාහ ගන්නවා. එතකොට එතන වෙන්නේ ඒ දරුවාගේ තියෙන ඒ ළමා ගතිය නැති වෙනවා. අරංගේත්‍රම් කියන වචනේ තේරුම මොකක්ද? ඔක ද්‍රවිඩ වචනයක්. ඔව් අරංගේත්‍රම්. අරන් කියන්නේ වේදිකාව, ඒත්‍රම් කියන්නේ පිවිසීම. ප්‍රථම වතාවට වේදිකාවට පිවිසීම තමයි අරංගේත්‍රම් කියන මං අහලා කියනවා තව තේරුමක් මේ අරංග කියන්නේ බිම, භූමිය, අත්‍රම් කියන්නේ නැගීම. ඒකත් හරියදීනේ. පිවිසීම. තව එකක් කන්නඩ භාෂාවෙන් කියනවා මේ රංග ප්‍රවේශය කියලා. වේදිකාවට ඇතුළු වීම. මේ ඔක්කොම එක සමානයි. ඔක්කොම එක. එතකොට මේක නිකන් මේක මේ පළවෙනි මේ පොදු ජනතාවක් ඉස්සරහා කරන මේ කලෙලි දැක්මක්. ඔව්. එතකොට ওই කලෙලි දැක්මේදී
දරුවාගේ ශක්තියත්මයි නොද එකන පැය 3ක් නටනවා කියන්නේ ඔයගේ වයසක ඔව් දරුවෙක්. දැන් මෙතනදී අපේ ඩාන්ස් කෙනෙකුට කියන නර්තන ශිල්පිනියෙකුට තිබිය යුතු අංග ලක්ෂණ 10ක් තියෙනවා. අපි ඒකට කියනවා 10 qualities of a dancer. මොනවද? ජව, ස්ථිරත්වම්, රේඛා, භ්‍රමරි, දෘෂ්ටි, අශ්‍රමහා, මේධා, ශ්‍රද්ධා, වචෝ, ගීත. එතකොට අපි 10 ගත්තොත් වෙන වෙනම ජවය කියන්නේ steadiness, stability. ජවය. ස්ථිරත්වම් කියන්නේ ස්ථීරභාවය, firmness. ජවයේ ස්ථිරත, රේඛා කියන්නේ පැහැදිලි රේඛ රටා. එතකොට අපි කියන clear lines. ජව ස්ථිරත්වම් රේඛාච භ්‍රමරි. භ්‍රමරි කියන්නේ quick turning. දැන් අපේ තියෙනවා එක එක අපි මේ මොනවාද ක්ෂණික චලන අපිට එහාට මෙහාට යන්න බෑ. මෙතන අපේ ක්ෂණික චලන අපි හොඳට කන්ට්‍රෝල් කරගන්න ඕනේ. එතකොට රේඛා ජව ස්ථිරත්වම් රේඛා භ්‍රමරි දෘෂ්ටි කියන්නේ පැහැදිලි දැක්ම. අපි ඒකට කියනවා ක්ලියර් ග්ලාන්ස්. දැන් අපි මෙහෙම දැක්කොත් අපි මෙන්න මෙතනින් නැවතෙන්න ඕනේ. හරි මෙහෙම කරන්න බෑ. අපිට බ්ලින්ක් කරන්න බෑ ඇස් දෙක. එතකොට භ්‍රමරි දෘෂ්ටි අශ්‍රමහා කියන්නේ මහන්සියක් නොදැනීම. දැන් වේදිකාවක අපි ඉන්නකොට අපිට කොහොම කරන්න බෑ. එතකොට ප්‍රේක්ෂකයට අපි සමහරක් වෙලාවට අපි කෙරේ අනුකම්පාවක් ඇති වෙනවා. ඉතින් අපිට ඒ ටයර්ලස් අපි ඒකට කියනවා ටයර්ලස්නස්. එතකොට ඒක මහන්සිය නොදැනීම. භ්‍රමරි අශ්‍රමහා මේධා කියන්නේ ඉන්ටෙලිජන්ස් බුද්ධිය. ශ්‍රද්ධා කියන්නේ ඒකට තියෙන කැපවීම ඩිවෝෂන්. වචෝ කියන්නේ අපි උච්චාරණය කරන වචන. දැන් තකදිමි තකජනු ඒ වගේ අපි අඩව් කියනකොට අපි ඒකට පැහැදිලි උච්චාරණය තියෙනවා. වචෝ ගීතම් කියන්නේ ගායන හැකියාව. යම් කිසි ප්‍රමාණයකට නර්තන ශිල්පිනියෙකුට ගායන හැකියාව තියෙන්න ඕනේ. ඒ තියෙන්නේ කියන එකේ ඒ විශේෂත්වය තමයි අරංගේත්‍රමයක වාදන ශිල්පීන් ඉන්නවා. එතන ඉන්නවා ගායකයෙක්. නමුත් ඒ ගායකයට සමහරක් වෙලාවට වැරදින අවස්ථාවක්. එතකොට ඒ ආචාර්යවරයා දැනගන්න ඕනේ මෙයාට වැරදුනොත් ඒ ආචාර්යවරයා එතන ඉඳන් ගෙනියන්න ඕනේ. එතකොට යම් කිසි ප්‍රමාණයකට ගීත ගායනා කිරීමේ හැකියාව තියෙන ability to sing. එතකොට ඕක තමයි 10 qualities of a dancer. නර්තන ශිල්පියෙකු තිබිය යුතු ලක්ෂණ 10යි. දැන් ඔය ලක්ෂණ 10 ඔයා කියන් යනකොට මට හිතුණා සාමාන්‍යයෙන් දැන් අපි හිතමු යෝජිත විවාහකයේදී තරුණියක්ගේ සුදුසුකම් පරීක්ෂා කරනෝනේ මේ දෙමව්පියෝ මේ දැන් ඔය සාමාන්‍ය කාන්තාවකට සුදුසුම 10ක් නේද? ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඒක භරතනාට්‍ය නර්තන සම්ප්‍රදායට විතරක් සීමා වෙච්ච ලක්ෂණ නෙවෙයි. ඕනම නර්තන සම්ප්‍රදායකට අපිට මේ ලක්ෂණ 10 උපයෝග කරගන්න පුළුවන්. උපයෝග කරගත යුතුයි. ඒක අපිට විතර සීමා වෙච්ච එකක් නෙවෙයි. දැන් ඔබ කිව්වා විදිහට දැන් ඉන්දියාවේ යෝජිත විවාහයක් සිදු කරනකොට ඒ පිරිමි පාර්ශවයේ ඇවිල්ලා බලනවා මේ කාන්තාවට ගීත ගායනා කරන්න පුළුවන්. යම්කිසි භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන්. ඕක තාමත් ඉන්දියාවේ තුල තියෙන දෙයක්. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන් කියන්නේ කලාව කියන දේ විශේෂයෙන් නර්තන කලාව, සංගීත කලාව කරන කෙනෙකුට හරි සංවේදී කියලා කියනවනේ. ඉතින් ඒගොල්ලන් කැමති සංවේදී චරිතයක් එක්ක ඒගොල්ලන්ගේ ජීවිතය ගෙනියන්න. විශේෂයෙන් ඒගොල්ලන් බලන දෙයක් තමයි ඔය ගීත හැකියාව සහ නර්තනය. ගීතය සහ මොන හරි යම්කිසි වාද්‍ය භාණ්ඩයක් කියන විශේෂ සිතාර එකක් වීණා එකක් ගායනා මේ වාදනය කරන්න පුළුවන් කියන දේ ඒගොල්ලන් බලනවා. තාමත් මං හිතන්නේ මේ සම්ප්‍රදාය තියෙනවා ඉන්දියාවේ. දැන් අපි ඔබේ මව අරංගේත්‍රම මම හිතන්නේ 95ක් විතර කරපු කාන්තාව. 98ක් 100ක් කියමුකෝ 100ක්. දැන් කෝයේ අරංගේත්‍රම කරපු නර්තන ශිල්පීන් ඊට පස්සේ ඕම් අරංගේත්‍රම එක තියෙනවා ඉගෙන ගන්නවා විවාහ වෙනවා එතනින් නටුම් ඉවරයි. දැන් ඕකද මේ දැන් ඕක ගුරුවරියක් අපේක්ෂා කරන තත්ත්වය ඕකද? නෑ මෙහෙමයි. දැන් සමහරක් ඉන්නවා විනෝදයට කරන කට්ටිය. විනෝදාංශයක් වශයෙන් කරන පිරිසක් ඉනවා. සමහරක් ඉන්නවා වෘත්තීය මට්ටමින් කරන පිරිසක්. හුඟක් දෙනෙක් මෙහෙමයි. හුඟක් දෙනෙක් අරංගේත්‍රමයක් කරාට පස්සේ හැබැයි මෙතන එකක් කියන්න ඕනේ. අරංගේත්‍රම එකක් කියන්නේ ක්වොලිෆිකේෂන් එකක් නෙවෙයි උගන්නන්න. ඒ කියන්නේ ෆස්ට් අපි කියනවා ෆස්ට් ස්ටෙප් ටු ද ලැඩර්.
ඉනිමගේ පළවෙනි පියවර තමයි අරංගේට්‍රම් ගැන. ඊට පස්සේ යට හුඟක් දේවල් තමයි ඉගෙන ගන්න. ඒක ක්වොලිෆිකේෂන් එක නෙවෙයි උගන්නන්න. විශේෂයෙන් ඒක කියන්න ඕනේ දෙයක්. එයා වේදිකාවට ප්‍රවිෂ් කරාට පස්සේ තමයි එයාට කොන්ෆිඩන්ස් එකක් එන්නේ. ඊට පස්සේ තමයි යට තියෙන ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. ඉතින් දැන් ඔතනදී මේගොල්ලන් මේ හිතන්නේ අරංගේට්‍රම කරපරිට උගන්නන්න පුළුවන්. එහෙම උගන්නන්න බෑ. තව ගොඩාක් දේවල් තැනක ඉගෙන ගන්න. ඉතින් ඔතනදී අර මම කිව්වේ විනෝදාංශයේ තකා කරන පිරිසක් වෙනම ඉන්නවා, වෘත්තීය මට්ටමේ කරන පිරිසක් වෙනම ඉන්නවා. හැබැයි වෘත්තීය මට්ටමේ කරන පිරිස අරංගේට්‍රමකට පස්සේ ඒගොල්ලන් නැවත ඒ ගුරුවරයා යටතේ එනවා තව දුරටත් අධ්‍යාපනය හදාගන්න. ඔව් අපිට දිගටම මේ විදිහට කතා කරන ගියොත් රංගනා මේ මට එළිය වෙනකන් කතා කරන්න පුළුවන්. නමුත් අපි කෙටි විවේකයක් ගන්න ඕනේ සහ මේ ගැන අපි කල්පනා කරනවා කිව්ව කාරණා ගැන අපි කල්පනා කරන්නත් අපි කාලයක් තියෙන්න බෑ. ඒ හින්දා ඔබ කියපු කාරණා ඔබ ඊටාම ගැඹුරු කාරණා කීපයක් කිව්වේ. ඒ භරතනාට්‍යම් ගැන බොහොම මූලික දැනීමක් අපි දුන්නේ. අපි මං හිතන්නේ තව වැඩසටහනකට යමු මේක තව ටිකක් එහාට කතා කරන්න ඔබ කැමති නම් අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරමු මෙතනින් එහාට කියලා භරතනාට්‍යම් ලෝකේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද සහ මේක හදාරීමෙන් දරුවෙකුට ඇති වැදගත්කම මොකක්ද කියන එක අපි ඊළඟ වැඩසටහනේ කතා කරන ගමන් අපි මොහොතකට අපේ නර්තන වේදිනියට